right 2025 එළවලු වලට ආපු න්‍යාස ගන්න. හදලා බලමු කොහොමද කියලා. මේකේ ABC දීලා තියෙනවා. ඒක කියන්නේ තාත්වික සංඛ්‍යාවක් කියලා කියනවා. A inverse පවතින පරිදි A inverse පවතින පරිදි A හි අගය සොයන්න කියලා කියනවා. right A inverse බලමු. right ඔය විදිහට අපිට ABC න්‍යාස තුනක් දීලා තියෙනවා. අපිට කියනවා A කියන්නේ තාත්වික සංඛ්‍යාවක් කියලා කියනවා. A inverse පවතින පරිදි ආට A හි අගය සොයන්න කියලා කියනවා. A inverse A ප්‍රතිලෝමයේ තියෙන්න නම් right A හි ප්‍රතිලෝමයේ පවතින්න නම් පැවතීමට මොකද සුත්ත වෙන්න ඕනේ? පැවතීමට ඔයා දන්නවා මෙයාගේ ඩිටර්මිනර් එක. ඒ කියන්නේ මෙයාගේ det A එක අසමානයි බිඳුවක් වෙන්න ඕනේ නේ. det A එක බිඳුවට වඩා විශාල අගයක් හෝ අඩු අගයක් නම් බිඳුව නොවන අගයක් නම් ඔයා දන්නවා A inverse කියන එක කෙනා පවතිනවා. ඒකේ ප්‍රතිලෝමය පවතිනවා. right එහෙනම් det A ව හොයලා එයා බිඳුවට අසමාන වෙන පරිදි ඒ කුලකයේ අපි අර්ථ දැක්වුවා නම් A dash කෙනෙක් කෙනා පවතින්න පුළුවන් නේ. එහෙනම් මට කියන්න පුළුවන් det A වල ලියන්න පුළුවන්. ඔයා දන්නවා A න්‍යාසය මේක නම් දෙකේ න්‍යාසයක det A හොයන්නේ කොහොමද? විකර්ණ ගුණ කරනවා. ප්‍රධාන විකර්ණය ගුණ කරලා det A මට ලියන්න පුළුවන් ප්‍රධාන විකර්ණය ගුණ කරනවා. දෙක වතාවක් 1 එකෙන් අඩු කරනවා ද්විතීක විකර්ණය ගුණ කරලා. තුන වතාවක් A. right එහෙනම් මට det A ලියන්න පුළුවන්. det A සමානයි 2 ඍණ 3ක් A. right එහෙනම් det A අසමානයි බිඳුවක් නිසා අපිට කියන්න පුළුවන් 2 ඍණ 3ක් A අසමානයි බිඳුව විට A inverse පවතී. එහෙනම් මට කියන්න පුළුවන් A කියන එක්කෙනා මේක A උක්ත කරගත්තාම ඔයාලට වෙනවා 2 බෙදීම 3ක් වෙන්න ඕනේ. A කියන එක්කෙනා 2 බෙදීම 3ට අසමාන විට A inverse පවතිනවා. එහෙනම් මට A inverse පවතින A ඇවිල්ලා තාත්වික සංඛ්‍යා කුලකයෙන් අඩු කරන්න ඕනේ. ඒක කියන්නේ තාත්වික සංඛ්‍යාවක් නේ. තාත්වික සංඛ්‍යා කුලකයෙන් අඩු කරන්න ඕනේ 2 බෙදීම 3 කියන අගය. ඉතිරි සියලුම තාත්වික සංඛ්‍යා ටික A inverse සඳහා අපිට භාවිතා කරන්න පුළුවන්. A inverse පවතින ඉතුරු සියලුම A සඳහා right. එහෙනම් මේ විදිහට අපිට අවසාන පිළිතුර තියන්න පුළුවන්. ඊට පස්සේ අපිට කියනවා simple A අසුරෙන් AB සොයන්න කියලා. simple A අසුරෙන් AB සොයන්න කියලා කියනවා. එහෙනම් මට AB ගුණිතය හොයන්න පුළුවන්. න්‍යාස දෙකක ගුණිතය A න්‍යාස ඇවිල්ලා 2 වතාවක් 2 A 3 1 right ඔය විදිහට. ඊට පස්සේ B න්‍යාසය ඇවිල්ලා 2 3 න්‍යාසයක් 2 1 A 1 4 1. දැන් මේ න්‍යාසයේ ගණය ගත්තොත් එහෙම පේලි 2යි තීරු 3ක් තියෙනවා. මේ න්‍යාසය ගත්තොත් එහෙම පේලි 2යි 2/2 න්‍යාසයක් right. බලන්න මෙයාගේ තීරු ගානට මෙයාගේ පේලි ගාන සමානයි. එහෙනම් මේ න්‍යාසය ගුණ කරන්න පුළුවන්. පිළිතුරු වශයෙන් ලැබෙන න්‍යාසය ලැබෙන්නේ 2 3 න්‍යාසයක් right. පේලි 2 තීරු 3 න්‍යාසයක්. එහෙනම් අපි මෙයාගේ සුළු කිරීම බලමු. කොහොමද න්‍යාස දෙකක් ගුණ කරන්නේ? පේලි ගුණ කරනවා තීරු වලින් right. පේලි ගුණ කරනවා තීරු වලින් right. එහෙනම් මේ පේලිය මේ තීරුවෙන් ගුණ කරපුවාම දෙවරක් 2 4යි. ඒ වරක් A A. ඒ වරක් 1 1 A. ඒතර දෙවරක් 2 4යි 4 ධන A එකක් වෙනවා නේ. 4 ධන A. ඊට පස්සේ දෙවෙනි තීරුව දෙවරක් 1 2යි. A 4. එතකොට A 4ෙන් ගුණ වුණාම 4ක් A. එතකොට 2 ධන 4ක් A. ඊට පස්සේ මෙතන දෙවරක් A 2යි A. ඊට පස්සේ ඒ වරක් A ඒ වරක් 1 A වෙනවා. හරිද? A ධන 1. එතකොට 3ක් A කියලා කෙලින්ම ගත්ත හැකිනේ. 3ක් A කියලා ගත්තා. ඊට මෙතන 3 1 පේලිය ගුණ කරන්න ඕනේ 2 1 4 A 1 කියන තීරුව වලින් right. එතකොට 3 වරක් 2 6යි 1 වරක් 1 1යි 6 1යි 7යි right. 3 වරක් 2 3 වරක් 1 3යි 1 වරක් 4 4යි 4යි 3යි 7යි. 3 වරක් A 1 වරක් 1 1යි. එතකොට 3ක් A ධන 1යි. ඔය විතරට ලැබෙනවා AB න්‍යාසය. එතකොට මේක ඇවිල්ලා පේලි 2යි තීරු 3 න්‍යාසයක් right. ඉතින් අපිට පුළුවන් AB න්‍යාස දෙකේ ගුණිත න්‍යාසය හොයන්න. ඊට පස්සේ අපිට කියනවා AB න්‍යාසය සොයන්න A අසුරෙන්. ඊට පස්සේ B ගේ පෙරළුම වතාවක් A ගේ පෙරළුම සමානයි C වන පරිදි A හි අගය නිර්ණය කරන්න කියලා කියනවා. එතකොට B හි පෙරළුම වතාවක් A හි පෙරළුම. ඒ කියන්නේ B T A T සමානයි C වන පරිදි. C න්‍යාසය අපි සියලුම C න්‍යාසෙත් අපි A අසුරෙන් තියෙන C න්‍යාසය දන්නවා right. දැන් අපිට කියන්නේ මෙන්න මේක වෙන පරිදි simple A කෙනෙක් කෙනා හොයන්න කියලානේ. දැන් බලන්න B ගේ පෙරළුම හොයලා A ගේ පෙරළුම හොයලා
ඒ දෙක ගුණ කරලා c ට සමාන කරන්න පුළුවන්. නමුත් ඔයා දන්නවා පෙරළුම සම්බන්ධ නීති සම්බන්ධව අපි කතා කරලා තියෙනවා. ඒතකොට ඔයා දන්නවා යම්කිසි ඔයා හිතන්නකෝ AB ගුණිතය කියලා. AB ගුණිතයේ පෙරළුම වාට ලියන්න පුළුවන්. මේ ඇතුළේ තියෙන ගුණිත වෙලා තියෙන න්‍යාස දෙකේ වෙන වෙනම පෙරළුම හොයලා පද මාරු කරනවා. ඒ කියන්නේ B ගේ පෙරළුම වතාවක් A ගේ පෙරළුම වශයෙන් ලියන්න පුළුවන්. ඉතින් මේ ඉන්නේ කවුද? B ගේ පෙරළුම වතාවක් A ගේ පෙරළුම කියන්නේ මෙයානේ. නම් මෙයාව ලියන්න පුළුවන් මට AB ගේ සම්පූර්ණ පෙරළුම වශයෙන්. එහෙනම් මට මෙයා වෙනුවට අපි AB දන්නවා. AB ගේ පෙරළුම හොයලා දාන්න පුළුවන්. එහෙනම් මට AB ගේ පෙරළුම AB ගේ සම්පූර්ණ පෙරළුම සමානයි C ට සමාන කරන්න පුළුවන්. රයිට්. එහෙනම් AB ඇවිල්ලා මේකනේ. මෙයාගේ පෙරළුම අපිට ලියන්න පුළුවන්. පේලි ටික ලියනවා තීරු වශයෙන්. තීරු ලියනවා පේලි වශයෙන්. රයිට්. ඒ කියන්නේ පේලි ටික තීරු වශයෙන් ලියනකොට පේලි ටික තීරු වශයෙන් ලියනකොට තීරු ටික පේලි වශයෙන් ඇවිල්ලා තියෙනවා. රයිට්. එතකොට අපි පේලි ටික තීරු වශයෙන් ලියාගත්තා නම් අපිට මෙයාගේ පෙරළුම් න්‍යාසය ලැබෙනවා. මට ලියන්න පුළුවන් 4ක් A 2ක් A ධන 4ක් A 3ක් A කියන පේලිය තීරුවක් වශයෙන් ලියනවා මම. එතකොට මට ලියන්න පුළුවන් 4 ධන A ඊට පස්සේ 2 ධන 4ක් A ඊට පස්සේ 3ක් A. right ඊට පස්සේ ඊළඟ පේලිය තීරුව වශයෙන් ලියනවා 7 7 3ක් A ධන 1යි. ඔන්න ඔය විදිහට අපිට ලියන්න පුළුවන් පෙරළුම් න්‍යාසය AB ගේ පෙරළුම් න්‍යාසය. සමානයි C න්‍යාසය ඇවිල්ලා ඒකත් 3 3 න්‍යාසයක් නේ. 3 2 න්‍යාසයක්. 3 2 න්‍යාසයක්. පේලි 3යි තීරු 2යි. පේලි 3යි තීරු 2යි. right මෙතනත් පේලි 3යි තීරු 2යි. මට මේව සමාන කරන්න පුළුවන් 4 ධන A 7 ඊට පස්සේ 6 7 6 7 3ක් A 4ක් කියලා එනවා. right එතකොට මෙන්න මේ න්‍යාස දෙක සමානයි නම් අපිට පුළුවන් මේ න්‍යාස දෙකේ අනුරූප අවයව සමාන කරන්න. බලන්න 4 ධන A 4 ධන A 2 ධන 4ක් A 6ට සමාන කරන්න පුළුවන්. 3ක් A 3ක් A 7 7 7 3ක් A ධන 1 4ට සමාන කරන්න පුළුවන්. ඒ විදිහට අපිට බලන්න අනුරූප අවයව සමාන කරලා නොදන්නා පදේ උක්ත කරගන්න. මට පුළුවන් මෙන්න මේ පදේ සමාන කරන්න. මට ලියන්න පුළුවන් 2 ධන 4ක් A සමානයි 6යි. දෙකක් විතර නැත්නම් 4ක් ඒ උක්ත කරගත්තාම දෙකක් අඩු කරන්න පුළුවන්. එතකොට 4ක් A සමානයි 4යි A සමානයි 1යි කියලා ලැබෙනවා. A සමානයි 1යි කියලා ලැබෙනවා. ඔයාට ඕන නම් මෙතනට A සමාන 1 දාන්න. A සමාන 1 දාපුවම ඔයා දන්නවා 3 ධන 1 4යි. එහෙනම් මේ 4ට මේ 4 සමානයි. අනුරූප අවයව සමාන වෙනවා. එහෙනම් අපිට A සඳහා අගය හොයාගන්න පුළුවන් ඔය විදිහට. A සඳහා අගයනේ හොයන්න කියලා තියෙන්නේ. A හි අගය නිර්ණය කරන්න. ඊට පස්සේ A හි මෙමාගේ සඳහා A ඍණ A ඉන්වර්ස් කියන එක්කෙනා ඕක බව පෙන්වන්න කියලා කියන්නේ. right එතකොට A කියලා I කියලා කියන්නේ A ඍණ A ඉන්වර්ස් කියන එක්කෙනා 3ක් I කියලා පෙන්වන්න තියෙනවා. මෙතන I කියලා කියන්නේ ගණය දෙක වෙච්ච න්‍යාසයක්. ඒකට න්‍යාසයක්. right එහෙනම් අපිට පුළුවන් මෙතන A ඍණ A ඉන්වර්ස් කියන එක්කෙනා 3ක් I කියලා පෙන්වන්න තියෙන්නේ. නේ 3ක් I කියලා පෙන්වන්න තියෙන්නේ. ඔව් 3ක් I කියලා පෙන්වන්න තියෙන්නේ. එහෙනම් මම LHS එක ගන්නවා. LHS එක ගත්තාම A න්‍යාසය මොකද්ද? A න්‍යාසය 2 A සමානයි 1යි දැන්. එහෙනම් මට A න්‍යාසය ලියන්න පුළුවන් 2 1 3 1 කියලා නේ. මට A න්‍යාසය ලියන්න පුළුවන් 2 1 3 1 කියලා. right A ඉන්වර්ස් ලියා ගන්න ඕනේ දැන්. A ඉන්වර්ස් හොයන්න ඕනේ දැන්. A ඉන්වර්ස් හොයන්නේ කොහමද? A ඉන්වර්ස් සමානයි 1 යට det A දෙකේ දෙකේ න්‍යාසයක පෙරළුම් න්‍යාස මොකද්ද මේ ප්‍රතිලෝම න්‍යාසය වන්නේ කොහමද? ප්‍රධාන විකර්ණයේ අවයව මාරු කරනවා. ද්විතීයික විකර්ණයේ ලකුණ මාරු කරනවා. ප්‍රධාන විකර්ණයේ අවයව දෙක මාරු කරපුවාම 1 2 වෙනවා ප්‍රධාන විකර්ණය. ද්විතීයික විකර්ණයේ ලකුණ මාරු කරපුවාම ඍණ 3යි ඍණ A වෙනවා. ඍණ 3 ඍණ A වෙනවා. right det A කීයද? අපි det A හෙව්වා. det A මෙතනනේ. මෙතනට A සමානයි 1 දාන්න. A සමානයි 1 විට det A සමානයි A සමානයි කියලා det A සමානයි මෙතන 3යි 2 ඍණ 3 ඇවිල්ලා 2 ඍණ 3 සමානයි ඍණ 1යි කියලා එනවා. right ඔයා පිළිවෙලට හදාගන්න. දැන් මම ගාන එක්ස්ප්ලেইন කරනවානේ. ගාන හදනව නෙමෙයි ගාන එක්ස්ප්ලেইন කරනවා. ඒ නිසා මම පිළිවෙල මම මේ සලකන්නේ නැහැ. ඔයා පිළිවෙලකට ගාන ලස්සනට හදාගෙන යන්න. right එතකොට det A ඇවිල්ලා ඍණ 1යි. එහෙනම් මෙතන det A ඇවිල්ලා ඍණ 1යි. එක බෙදීම ඍණ 1 කියන්නේ ඍණ 1. එහෙනම් මට A ඉන්වර්ස් ගන්න පුළුවන්. A ඉන්වර්ස් සමානයි ඍණ 1කින් ගුණ කරන්න ඕන සෑම පදයක්ම ඍණ 1 ධන මෙතන A කියලා කියන්නේ කවුද? 1යිනේ. A කියලා කියන්නේ 1යි. එහෙනම් ධන 1යි. ඊට පස්සේ ඍණයෙන් ගුණ කරපුවාම ධන 3යි. මෙතන ඍණ 2යි. ඔයද ලැබෙනවා A ඉන්වර්ස්. මට මෙයාව මෙතනට දාන්න පුළුවන්.
වෙනවා ඍණ 1 ධන 1 3 ඍණ 2 වශයෙන්. මෙයාව සුළු කරන්න පුළුවන්. අනුරූප අවයව සුළු කරන්න තියෙන්නේ දෙකෙන් එකක් 2 ඍණ 1. එතකොට ඍණ ධන එනවා. එතකොට 2 ධන 3ක් වෙනවා. 2 ධන 1නේ. 2 ඍණ 1 කියලා කියන්නේ 2 ධන 1. ඒ කියන්නේ 3යි. 3යි. ඊට පස්සේ 1 ඍණ 1 කියලා කියන්නේ එකෙන් එකක් කියපුවම බිඳුවයි. 3 ඍණ 3 බිඳුවයි. 1 ඍණ 2. ඒ කියන්නේ ධන දෙකක් වෙනවා. 1 ධන දෙකක් වෙනවා. එතකොට 3යි. right. මෙතනින් ඔයාලට පුළුවන් 3ක් ඉවතර ගන්න. 3ක් ඉවතර ගත්තාම 1 බිඳුව බිඳුව 1 වශයෙන් ලියන්න පුළුවන්. එහෙනම් මේ තියෙන කවුද? ගණය 2 වෙච්ච ඒකක න්‍යාසයක්. එහෙනම් මට මෙයාව ලියන්න පුළුවන් 3ක් i කියලා සමානයි RHS. ඔය විදිහට ගන්න පුළුවන් RHS කියලා කියන්නේ මෙයා. right. මෙයා බවනේ අපි පෙන්වන්නේ. ඔය විදිහට අපිට පුළුවන් මෙයාගේ පිළිතුර මේ විදිහට ලැබෙනවා කියලා පෙන්වන්නේ. 3ක් i කියලා අපි ගත්තා. right. ඔය විදිහට පුළුවන් ඉතින් න්‍යාස ගාන කම්ප්ලීට් කරන්න ඉතාමත් ලේසි ගානක්. න්‍යාස කොහොමද ඉතින් ලේසි ගානක් එන්නේ. නමුත් මේක ඉතාමත් ලේසි. right. හරි අපි ඊළඟ ගාන හදමු බලන්න.